ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගමු. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ප්‍රධාන ද්‍රව්‍ය අතරට ඉන්ධන, ಖನಿජ තෙල් නිෂ්පාදන, ආහාර වර්ග, රෙදිපිලි සහ යන්ත්‍ර සූත්‍ර වගේ දේ ඇතුළත් වෙනවා. ලංකාවට පිටරටින් ආනයනය කරන ප්‍රධාන ආහාර වර්ග අතරට සහල්, සීනි, පරිප්පු, තිරිඟු පිටි, කිරි පිටි සහ ලූණු වගේ දේවල් ඇතුළත් වෙනවා. මේ ධාන්‍ය වර්ග අතරින් පරිප්පු සහ තිරිඟු පිටි ලංකාව තුල වගා කරන්න සුදුසු දේශගුණික තත්වයන්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවා ආනයනය කරනවා. එම ආනයනය අඩු කරගන්න පුළුවන් නම් පිටරටට යන මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. පරිප්පු වෙනුවට කව්පි, මුං ඇට, උඳු සහ කොල්ලු වගේ ධාන්‍ය අපිට ආහාරයට ගන්නත් පුළුවන්. තිරිඟු පිටි වෙනුවට හාල් පිටි, කුරක්කන් පිටි, මඤ්ඤොක්ක පිටි සහ කොසෙට පිටි වැනි දේශීය නිෂ්පාදන භාවිත කරන්න පුළුවන් නේද? ඒ තුලින් පිටරටට යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නේද? ලංකාව තුල සහල්, සීනි, කිරි පිටි සහ ලුණු නිෂ්පාදනය වැඩි කරගතහොත් ඒවා ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. එමගින් පිටරටට යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නේද? රෙදිපිලි ගත්තොත් ලංකාවට ආනයනය කරන රෙදිපිලි ද්‍රව්‍ය අතරට විවිධ වර්ගයේ නූල්, කපු රෙදි, කෘත්‍රිම රෙදි සහ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය වෙන ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරනවා. මෙම ද්‍රව්‍ය ලංකාව තුල නිෂ්පාදනය කරගත්තත් කරන්නේ සීමිත ප්‍රමාණයක්. මෙම නිෂ්පාදන ලංකාව තුල නිෂ්පාදනයෙන් පිටරට යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. සත්ව කෙඳි යොදාගෙන රෙදිපිලි නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදිහට බැටළුවන්, කාශ්මීර් සහ මෝෂා එළුවන්ගෙන්, ඇල්පකා, ලාමා සහ විකුණා වගේ සතුන්ගෙන්, අංගෝරා හා ඔටුවන්ගෙන් ලොම් කෙඳි ලබා ගන්නවා. සිල්ක් පණුවන්ගෙන් සිල්ක් කෙඳි ලබා ගන්නවා. ලංකාවේ දේශගුණයට අනුව සිල්ක් පණුවන් නැති කරන්න පුළුවන්. අනෙක් සතුන් සඳහා එතරම් සුදුසු නෑ. කෘත්‍රිම කර්මාන්තයේ ලංකාව තුල තිබෙනවා. කපු ආශ්‍රිත රෙදිපිලි නිෂ්පාදනය දියුණු කිරීමෙන් හා කෘත්‍රිම රෙදි නිෂ්පාදනය කිරීමෙන් සහ අනෙකුත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් ආනයනය කිරීම සඳහා යන මුදල් ඉතිරි කර ගැනීමටත් පුළුවන්. ශ්‍රී ලංකාව තුල විවිධ ಖನಿಜ සම්පත් තිබෙනවා. මිනිරන් නිදි, ಖනිජ වැලි සහ මැණික් වැනි වටිනා සම්පත් තිබෙනවා. ලංකාව තුල ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් වැනි ಖනිජ සම්පත් නොමැත. එම ද්‍රව්‍ය සඳහා ආදේශක ලෙස විදුලිය, ජෛව ඉන්ධන, සූර්ය බලශක්තිය, ජෛව වායුව භාවිතයෙන් ආනයනය සඳහා යන මුදල් ඉතිරි කිරීමෙන් පිටරටට යන මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාව තුල ඇති කාර්මික දැනුම පමණක් භාවිතයෙන්, පැරණි තාක්ෂණීය පමණක් භාවිතයෙන් නව යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමෙන් පිටරටින් ගෙනෙන යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය අඩු කර ගැනීම තුලින් පිටරටට යන මුදල් ප්‍රමාණය ඉතිරි කරගත හැකියි. ශ්‍රී ලංකා දියුණු කිරීමට නම් අපයයන ආදායම වැඩි කිරීම, සංචාරක ව්‍යාපාරයේ නවීකරණය, දේශීය කර්මාන්ත දියුණු කිරීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම තුලින් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. ස්තුතියි. ඒ වගේම අපේ වීඩියෝ එකට කැමැත්තක් දක්වන්න, මේ වීඩියෝව ඔබේ යාළුවන් සමග බෙදා ගන්න. ඒ වගේම අපේ හේජාන් ක්‍රියේෂන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.